අපිට ක්ලබ් එකේ ඉන්නේ සර් බඩුව ක්ලබ් එක ආපු දවසේ ඉඳන් බඩුව එන්නේ නැහැ සර්. අර සර් ටික තියලා දෙන්නකෝ සර්. ඔක්කොම බප්පේ ඉන්නනේ. මුදාන වහන්ට. ඒ කොඹ සල්ලි කියලා දීපු ඩොග්ස් ඈ උඹලා සල්ලි කියලා හම්බ කළේ අර වගේ උන්ගේ අම්මා කෙනෙක්ගේ ආච්චි කෙනෙක්ගේ කරේ තිබ්බ චේන් වල උකස් සල්ලි. උඹට දැන් තියෙන්නේ ණයට ගත්ත ජීවිතයක්. දැන්වත් පව් සමා කරගන්න මොනවා හරි කරන්න බලපන්. පව් සමා කරගන්න අපි ආගමක් දාමක් දන්නේ නෙමෙයි සර්. සර් මගේ ජීවිතේ බේරුවා. නැත්තම් මමත් මේ වෙද්දි ඔළුව කුඩු වෙන්න වැඩි වැදලා කොහරි වැටිලා ඉන්න ගියා. එනිසා දැන් මට සර්ම කියන්න. පව් සමා කරගන්න විදිහක්